Hello everyone, welcome back to my YouTube channel. ආදරණීය 3 4 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දුවට පුතාට තමයි මේ විශේෂ වීඩියෝ එක. ඉතින් ඔබ දන්නවා පුතේ දැන් මේ වෙනකොට ඔබ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම්ව සිටියි. ඉතින් ඒ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඔබට ලැබෙන ඉංග්‍රීසි ප්‍රශ්න කීපයට පිළිතුරු දෙන්න තමයි මේ අපි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඔබට කලින් මතක් කළා පොත් දෙකක් සූදානම් කරගන්න, එකක් වචනවලට අනිත් පොත වාක්‍යවලට. ඉතින් දැන් මුලින්ම ඔබ ඔබේ වචන පොත අරගෙන මෙන්න මේ වචන ටික ලියා ගන්න. ඔබට අනිවාර්යයෙන්ම ඔබේ පේපර් එකට එන ඉංග්‍රීසි වචන සඳහා පිළිතුරු ලියන්න පුළුවන්. හරි. අපි එහෙනම් යමු මුල්ම වචන ටිකට. අපි මේ පොතට මාතෘකාවක් දාමු පුතේ words කියලා. words මාතෘකාව ලියාගෙන අපි යමු වචනවලට. අපි මේ තියෙන්නේ ඇත්තටම ඔබට මේ වනතෙක් අවුරුදු ගණනාවක් ආපස්සට ශිෂ්‍යත්ව විභාගයට ආපු ඉංග්‍රීසි වචන සහ වාක්‍ය අධ්‍යයනය කරලා නිර්මාණය කරගත්ත පොතක්. ඉතින් මේ පොතේ තියෙනවා ඔබට අවශ්‍ය සියලුම වචන ටික. ඉතින් මේකේ ප්‍රයෝජනය දැනට විතරක් නෙමෙයි, ඔබ 6 වසරෙන් එහාට සෙකන්ඩරි සඳහා ගියාමත් මේක ඊටාම වටිනවා. ඒ නිසා අපි දැනට මේ ටික ලියාගමු. ඉතින් අපි මුල්ම වචනේ විදිහට ඉංග්‍රීසි භාෂාවේම පුතේ තනි අකුරෙන් එන වචනේ තමයි I කියලා කියන්නේ. I. ඉතින් මේක අපි කියනවා I කියන වචනේ තේරුම අපි දෙනවා, හැම වචනයකම තේරුම ඔබට දෙනවා. I කියනවා මම. අපි මුලින් නම්බර්ස් ටික දාගෙන ඉමු. ඉතින් මම හිතන්නේ මුලින්ම අපි වචන 10ක් ඔබට ලබා දෙනවා. ඒ ටික පිළිවෙලට ලියා ගන්න. දෙවෙනි වචනය WE. මේ WE කියන වචනේ ප්‍රොනවුන්ස් වෙන්නේ පුතේ we කියලා. තේරුම ගන්නවා අපි. WE we අපි. තුන්වෙනි වචනය third one HE කියන වචනේ ප්‍රොනවුන්ස් වෙනවා he කියලා. he කියන්නේ ඔහු. ඔහු. next one fourth one IT. වචනේ තමයි IT ප්‍රොනවුන්ස් කරනවා it. මේ වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි යම්කිසි සතෙක් සඳහා අපි පාවිච්චි කරනවා it කියන වචනය. ඒ වගේම ඒක කියන අදහස තියෙනවා it කියන වචනේ. ඒක කියන වචනේ තමයි it කියලා කියන්නේ. ඉතින් ඊළඟ වචනය තමයි BE කියන වචනේ ප්‍රොනවුන්ස් වෙනවා be කියලා. සිංහල තේරුම අපි ගන්නවා වෙන්න කියන අදහස තමයි be කියන වචනේ තියෙන්නේ. ඊළඟ වචනය next one DO කියන වචනේ ප්‍රොනවුන්ස් වෙන්නේ පුතේ do කියලා. සිංහල තේරුම කරන්න, එහෙම නැත්නම් කරනවා. යම්කිසි ක්‍රියාවක් කරනවා කියන අදහස දෙන්න අපි පාවිච්චි කරන්නේ do කියන වචනේ. next one GO කියන වචනය ප්‍රොනවුන්ස් වෙන්නේ go කියන්නේ යනවා කියන අදහස. යනවා. ඊළඟ වචනය අපි බලමු UP කියන වචනය ප්‍රොනවුන්ස් වෙනවා up කියලා. up කියන්නේ උඩ කියන අදහස. උඩ නැත්නම් ඉහළට කියලාත් අපි කියනවා up කියලා. ඉහළට. next 9 වෙනි වචනය ME කියන වචනේ ප්‍රොනවුන්ස් කරනවා me කියලා. මේ කියන්නේ මට. අපි සාමාන්‍යයෙන් වාක්‍ය අගට හෝ මැදට පාවිච්චි කරනවා me කියන වචනේ. අදහස තමයි මට කියන අදහස තමයි තියෙන්නේ. 10 වෙනි වචනේ අපි හැමෝම දන්න වචනයක් my. my කියලා කියනවා මගේ කියන අදහස. මගේ කියන තේරුම තමයි my කියන වචනේ තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් ඉදිරියට යමු. 11 වෙනි වචනය
මේ වචනය අපි හැමෝම දන්න වචනයක්. දැනට ඔබ දන්නවා CAT. CAT කියනවා වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ cat. cat කියනවා පූසා. cat පූසා. next one 12 වෙනි වචනය OUR කියන වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ our කියලා. අපි මේක විශේෂ වචනයක්. our O අකුරු තිබුණට ශබ්ද වෙන්නේ our කියලා. our කියන්නේ අපේ කියන අදහස. our අපේ. next one 13 වෙනි වචනය අපි දෙනවා 13 නම්බර් එකක් තියෙන්නේ TEN 10 pronounce කරන 10 කියලා. 10 is a number 10 right. ඊළඟ වචනය 14th 14 වෙනි වචනය අපි 14 ගමු. පහසු වචනයක් BAT කියන වචනය ප්‍රොනවුන්ස් කරන්නේ bat කියලා. අපි මේක පුතේ සිස්සත් විභාගයට ලියන්න ඕන පිත්ත කියලා තමයි ලියන්න ඕන. bat එක නෙමෙයි පිත්ත කියන තේරුම තමයි ලියන්න ඕන. next 15 වෙනි වචනය 15 එකත් අපි නිතර දන්න වචනයක් rat rat කියනවා මීයා. rat මීයා. 16th 16 වෙනි වචනය අපි ගමු 16 BEE. දැන් BEE කියන වචනේ ප්‍රොනවුන්ස් වෙන්නේ B. ඒතර ඔබට මතක් වෙනවා ඇති B කියන වචනය BEE B කියලා ප්‍රොනවුන්ස් වෙන වචනේම මෙන්න මෙතනක් තියෙනවා. BE. ඒතර මෙතන පැහැදිලිවම ඔබට පේනවා BE කියනකොට එක E අකුරයි යෙදලා තියෙන්නේ. ඒ වුණාට මෙන්න මෙතන BEE කියනකොට B කියනකොට මෙතන double E යෙදලා තියෙන නිසා ඇත්තටම මේක වචන දෙකක්. BE යෙදුනොත් B වෙන්න BEE කියන්නේ මී මැස්සා. මී මැස්සා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. B. 17th 17 වෙනි වචනය ANT. බොහොම සරල වචනයක්. ANT කියනවා ant. හොඳට මතක තියාගන්න ant කූඹියා. කූඹියට කියන්නේ ant කියලා. next one 18th 18 වෙනි වචනය අපි නිතර දන්න වචනයක් run දුවනවා එහෙම නැත්නම් දුවන්න කියලා අපි කියනවා run කියන වචනය. 19th 19 වෙනි වචනය sky sky අකුර තමයි ශබ්ද වෙන්නේ sky කියන්නේ අහස. ඔන්න මේ වචන 3 4 5 ශ්‍රේණි වල ඉගෙනම ලබන දරුවන්ට ඉතාම වැදගත් වෙනවා. sky අහස. 20 වෙනි වචනය sun sun. දැන් sun කියන්නේ පුතා. එතකොට මෙතන තව දෙයක් තියෙනවා ඔබ දන්නවා sun කියලාත් වචනයක් තියෙනවා. sun කියන්නේත් වචනය sun, son කියන්නේත් වචනය sun. ප්‍රොනවුන්ස් කරන්නේ දෙකම sun කියලා both are same. ඒ වුණාට පුතේ sun පුතා, sun sun ඉර අපි ඒ sun කියන වචනය පසුව දෙනවා. දැන් son පුතා. හරි. දැන් අපි මම හිතන්නේ වචන 20ක් දීලා තියෙනවා. දැන් ඔබට පුළුවන් මේ වචන 20 මම ඊට වැඩිය දෙන්නේ නැහැ. මොකද අපිට මේක පුළුවන් ඔයාට මේ පොත ලියාගෙන මේක පොන්චි ඩික්ෂනරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම හරි වටිනවා. මේ අවුරුදු ගාණක් ආපස්සට ගිහිල්ලා හොයාගත්ත වචන මේක 3 4 5ට විතරක් නෙමෙයි. ඉතින් එහාට ඉගෙන ගන්නත් මේ වචන ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දැන් ඔබට පුළුවන් මේ වීඩියෝ එක මගින් නතර කරලා හෝ මේ වචන ටික ලියාගෙන ඔබේ පුංචි ඩික්ෂනරිය හදාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී සූදානම් තවත් වචන මේ වගේ තවත් වචන කීපයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඔබ මේ වචන ටික මුලින්ම අපේ පුංචි ඩික්ෂනරියට එකතු කරගෙන හදාගන්න.
හදාගෙන ඉවරුණාට පස්සේ අපි ඊළඟ වීඩියෝ එක ඔබට ලබා දෙනවා. ඒකෙන් පුළුවන් ඉතුරු වචන ටික හදාගෙන යන්න. Goodbye.